ඔන්න ඔයාලට බලාගන්න පුළුවන් ස්විස් වල තියෙන පළතුරු ටික. පළතුරු නම් හැමෝම දන්න පළතුරු තමයි ගොඩක් දුරට තියෙන්නේ. හැබැයි අපි දකින්න නැති දේවල් 5-6ක් තියෙනවා, නැත්තේ නෑ. හැබැයි දැන් නම් ලංකාවේ හැම පළතුරුම හොයාගන්න පුළුවන්. හැබැයි අපේ පළතුරුන්ට වැඩිය මෙහි පළතුරු එච්චර රසද කියලා ඇහුවොත් ඒක නෑ. ඇපල් නම් ඇත්තටම රසයි. මොකද ඇපල් අපිට ඩිරෙක්ට්ම අපල් ගහෙන් කඩාගෙන වුණොත් කන්න පුළුවන්. අපි පේර කනවා වගේ. ගොඩාක් මිනිස්සු ඇපල් කහ වගා කරලා ඒකින් තමයි අරන් කන්නේ. ඒ සීසන් වලට විතරයි. දැන් නම් ඇපල් සීසන්. ගොඩාක් ඇපල් ගන්න පුළුවන්කමක් තියෙනවා. මේක අප්‍රිකෝසන් කියන්නේ අප්‍රිකෝත්. ඒකත් ස්විස් මිනිස්සු ගොඩාක් ආසයි කණ්ඩ. ඒකින් වර්ග ගොඩාක් තියෙනවා. ස්විස් ෆ්‍රැන්ක් 5ක් ඔතන දාලා තියෙනවා. මෙතන මේ ප්ලම් ෆෘට් එකයි ඒකත් හරි ගණන් මෙහි. මේක මෙලෝන් නම් මේක ලංකාවේ තියෙනවද කියන නැත්ත කියලා මට කමෙන්ට් එකක් දාන්න. මේකත් මෙලෝන් ජාති තමයි. මෙලෝන් ජාති මෙහි ගොඩාක් තියෙනවා. මෙතන සමහර තැන්වල ඔයාලට බලාගන්න පුළුවන්. ඔන්න මෙතන බලන්න නතුරා ප්ලාන් කියලා දාලා තියෙන්නේ. දැන් නතුරා ප්ලාන් කියන්නේ නතුර් කියන්නේ ඒක නැචරලි හදන ඒවා. ඒම තමයි ඒගොල්ලෝ කියන්නේ. අර කිසිම කෙමිකල්ස් දාන්න නැතුව. හැබැයි මන් දන්නේ නැහැ එහෙම හදනවද කියලා. හැබැයි ස්විස් වල ඒ ගොඩාක් බඩු වල තියෙනවා ඒ වෙනස්කම නතු. ඒවට බියෝ කියලාත් කියනවා මෙහි. සමහර දේවල් ගන්න ගියාම එතන බියෝ කියලා දාලා තියෙනවා. දැන් ඔරෙන්ජ් ගත්තාම බියෝ ඔරෙන්ජ්ුත් තියෙනවා, නෝර්මල් ඔරෙන්ජ්ුත් තියෙනවා. එක එක රටවල් වල ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි නෝර්මල් ඔරෙන්ජ් වලට වැඩිය බියෝ ඔරෙන්ජ් එක ගණන් වැඩි. මං අරන් කාලා තියෙනවා. හැබැයි මන් දන්නේ නැහැ එච්චර වෙනස් තියෙනවද කියලා. හැබැයි මෙහි ඉන්න මිනිස්සු නම් ඒවා ගොඩාක් විශ්වාස කරලා අරන් කනවා. මෙහි ඉන්න මිනිස්සු ගැන කියන්න ඕනේ තව දෙයක් තමයි ඒගොල්ලෝ කෑම කනවට වැඩිය ඉම්පෝර්ටන්ට් දෙනවා ෆෘට්ස් එකට. ෆෘට්ස් කන්න හරි කැමති. ඒ වගේ හැමදාම ඒගොල්ලෝ උදේට දවල්ට රැට කොහොම හරි ෆෘට්ස් එකතු කරගන්නවා තමන්ගේ ආහාරයට. ඒක ගොඩාක් හොඳ දෙයක්. හොඳ පුරුද්දක්. අපේ මිනිස්සු ඉඳලා හිටලානේ ෆෘට්ස් කන්නේ. ඒකට එකොනොමික් ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි අපි කැමතිම නෑ වගා කරලා ගෙදරම තියාගෙන කඩලා කණ්ඩ. ගොඩාක් අය කැමති නෑ. ඒකට කම්මලි. අපේ රටේ මොනතරම් දේවල් කරන්න පුළුවන්ද? හැබැයි මෙහි ඒ වගේ දේවල් කරන්න බැරිකම තියෙන කොටත් සමහර ගොඩාක් මිනිස්සු ඒවා ආරක්ෂා කරගෙන කොහොම හරි කරලා වගා කරලා කනවා. කාලගුණ වෙනස් වුණාට ඒ මිනිස්සු හරි උනන්දුවෙන් ඒ වගේ දේවල් කරලා තමන්ට ඕන දේවල් හදාගෙන කන්න හරි කැමති ඒගොල්ලෝ. පැපල් තියෙනවා. පැපලුත් අපිට හොයාගන්න හරි අමාරුයි මෙහි. සමහර තැන්වල තියෙනවා, සමහර ගොඩක් තැන්වල නැහැ. අඹ නම් එනවා සීසන් වලට. හැබැයි කිසිම රහක් නැහැ. අපේ ලංකාවේ තරම් අඹ රස නැහැ මෙහි. දෙලුනුත් සමහරලාට අපිට හම්බ වෙනවා, සමහරලාට හම්බෙන්නේ නැහැ. සමහරලාට ගාන අඩුයි. මෙතන බැලුවොත් ස්විස් ෆ්‍රැන්ක් එක මාරක් වගේ දාලා තියෙන්නේ 1.50යි. ඒක ගොඩක් අඩුයි. ලංකාවේ මුදලත් එක්ක බලනකොට ලංකාවේ හොයාගන්න හරි අමාරුයි දෙලුම්. තිබුණුත් කණ්ඩ රිච් ෆෘට් එක තමයි දෙලුම් කියන්නේ. හැබැයි මෙහෙන හැමෝම කනවා. මේ අලිකට පේරවලට බලාගන්න පුළුවන් එතන. ඒකත් එච්චර රස නැහැ. ඔන්න අර ලංකාවේ ගොඩාක් පළතුරු නැතුව කණ්ඩ ආසාව නම් ගොඩාක් තිබුණා. හැබැයි මෙහෙ ආවට පස්සේ එච්චර පළතුරු වලට පෙරේතකමක් නෑ වගේ මට හිතන විදියට. අපිට හැමදේම තියෙන හින්දාද දන්නේ. අපිට හැමදේම තියෙනකොට අපිට ඒ වැලියු එක දැනෙන්නේ නෑ නේද?